මේ හේවිස් පොටක් ගහන්න. යා ඉවරලා දෙන්නනේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පළමුව බුදුන් වැඳ දෙවනුව දෙසූ දහම් වැඳ මහ සංඝ රුවන වැඳ පටන් ගනිමුය තුනු රුවන් වැඳ මම සිරස මුනීන්ද්‍රං බුද්ධ රාජාභි ශ්‍රේෂ්ඨං මම සිරස ලලාටේ ධර්ම රාජං නිරෝධ්‍යං මම සකල ශරීරේ භූෂණං සංඝකත්වා අපද තුනු රුවන්හි පාවඳින් අත් මුදුන්දී සම්පීන ලක්කන විරා ජිත රූප සාරං සාරං විචිත්‍ර නයදා රිත ධම්ම දේහං දේහං වරක් චිත බවත් ත්‍රයනේය ලෝකං ලෝකං යුතං ජිනවරං සිරසා නමාමි සංසාර සින්දු තරේතුං තරණං වබන්ධං බන්ධං සිවං සිවිධාධං මනනෙත්ත දහිතං දහිතං මුනේන්ද්‍ර සුකුමං භුජ සිද්ධි සුද්ධං සුද්ධං සධම්ම පවරං සිරසා නමාමි ලෝකත්ත ඥාන මතිසා රද පුඤ්ඤ කෙත්තං කෙත්තං යුතං විපුලසේක පතාබි භාරං භාරං චාරු වරසං වරසීලවන්තං වන්තං ගතං සමිත සංඝ වරං නමාමි සුරකලන් ගෝසාපවන්තවා මගුල් තද්දිත් තොන්නං යන ගුරුහට නෙදා ගදබය පිරු වේමුලින් සම්මා සම්බුද්ධ දේශේ සම්මා සම්බුද්ධ දේශනා සුධර්මානං ගදබ දෙවිපුත් එන විලාසය බලනු දැන් ගෞතුනක් දිග සර්වනන්දය මහබෙරය නද කරවමින් සුසැට දහසක් ගදබ දෙවිපුත් ගසති බෙර ගුමු ගුමු නදින් සත්සියක් විත් නළුවෝ රැඟුවා සත් දෙවිඳු තුටු කරවමින් සුගත මුනිදුට එදා ගදබය යසුව එමගුල් බෙරපදා දෝත මුදුනත තබා වැඳ වැඳ වයමි දෙරුවන් හට සදා
හා සමග සම්බන්ධ වෙච්ච සෑම සියලු දෙනාටම මේ පවුල යත්නට සැබවින්ම බොහෝ වාසනාවන්ත දවසක් හැටියට මේ දවස දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ වාසනාවන්ත දවසේ තියෙන විශේෂත්වය තමයි මේ ලෝකයේ තිබෙන අපට පින්කම් අතරත කරගන්න තිබෙන ඉතින්ම පින්කම සිද්ධ කර ගැනීම සඳහා ප්‍රමුඛ දායකත්වයෙන් කටයුතු කිරීම අද දවසේ ලාභයක් හැටියට ලබලා තිබෙනවා. ඒ ලාභය සාමාන්‍ය ලාභයක් නෙවෙයි උපරිම ලාභයක්. එවන් කටයුත්තක් සිද්ධ කරගන්නට තරම් හැමදෙනාම වත්පොහොසත්කම් ඇති කරගත්තේ වෙන එකක් නිසා නෙවෙයි මේ පින්කමේ තිබෙන ආනිසංස බලය නිසාමයි. මේ අලංකාර පින්කමක් විහාරස්ථානයේ බොහෝසේ අලංකාරමත් කරලා ඒ වගේම මේ නිවෙස්සේ වටපිටාව අලංකාරමත් කරලා මේ කඩන වස්ත්‍රයේ තැන්පත් කරලා තිබෙන ආසනය වර්ණවත් කරලා එහෙම නැත්නම් අලංකාරවත් සරසලා මේ කටයුතු සියල්ලම සිද්ධ කරන්න මේ පින්තුන්ගේ සදහැති සිටේ ප්‍රබලත්වය තුළ ඒ සදහැ සිටට පුදුමාකාර විදිහේ ආනිසංස ශක්තියක් වුණමයි. ඒ ආනිසංස ශක්තිය වඩා තහවුරු කරගන්නට අපි කෙටි සෙත් පිරිස් සජ්ජායනයක් සිද්ධ කරලා මේ පින්තුන්ට ආශිර්වාද කරනවා. හොඳයි. කවුරු සාදුකාරයක් පවත්වන්න. නමෝ